as the sun goes down. Hey. හෙලෝ එවරිවන් අදත් මම ආසම පොතක් තුලින් ඔයාලට අරගෙන ආවේ මනුස්සත්වය සහ ක්‍රූරත්වය ගැන ලියවෙච්චි ලස්සන නවල් එකක්. මේ පොත ගැන කතා කරනකොට නම් මගේ මතකය මගේ අතීතයට දිව යනවා. මොකද මේ පොත හා සම්බන්ධ වෙච්චි මගේ ජීවිතයේ වැදගත් සන්ධස්ථාන කීපයක් තියෙන හින්දා. මේ පොත මං කියවන්න ගන්නේ සමර් වැකේෂන් එකට. ඉන්දියාවට සමර් වැකේෂන් කියලා කියන්නේ ඉතින් ගොඩාක් ලොකු කාලයක්. මාස දෙකමාරක් වගේ සමර් වැකේෂන් තියෙනවා. මේ කාලෙට නම් ඇත්තටම උදේ 9 ඉඳලා හවස 4:30 වෙනකන් එළියට බහින්නවත් බෑ. අපේ ඇඟ පුපුරන තරමට අවසරයි. ඉතින් මේ දවස්වල මගේ වතකාර යාළුවත් ලංකාවට ගිහිල්ලා නිසා මම මේ පොතත් අරගෙන ඔය මං ආසම ස්ථානයට ගිහිල්ලා මේ පොත හවස් වරුවේම කියවන්න ගන්නවා. ඇත්තම කිව්වොත් මේ පොත මට ලබා දෙන්නේ මගේ මාස්ටර් එකේ සුපර්වයිසර් විසින්. තව දෙයක් කියන්න තියෙනවා. මේ පොත තමා මට පිටුවහලක් වෙන්නේ මගේ මාස්ටර් එකේ තීසිස් එකේ ටොපික් එක සිලෙක්ට් කරගන්නත්. ඉතින් මේ පොත මගේ ජීවිතයට ගොඩාක් සමීප පොතක්. එහෙනම් දැන් මම කියන්නම්කෝ මේ පොතේ නම මොකක්ද කියලා. මේ පොත J.M. Coetzee විසින් රචනා කරන ලද Waiting for the Barbarians. J.M. Coetzee කියලා කියන්නේ 1940 වසරේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වල ඉපදෙච්චි ලෝක ප්‍රසිද්ධ නවකතාකරුවෙක්. ඔහු 2003 වසරේදී සාහිත්‍යයට හිමි නොබෙල් සම්මානයක් දිනා ගන්නවා. මෙම කතාව ගෙතී තිබෙන්නේ නොදන්නා අධිරාජ්‍යයක මායිමේ පිහිටලා තියෙන මිනිසුන් එහෙම නැත්නම් බාබේරියන්ස් රඳවා තබා ගන්නා සිටින කලාපයක් ගැනයි. මේ කලාපයේ සේවයට පැමිණෙන මැජිස්ට්‍රේට් සාමකාමී ජීවිතයක් ගෙවන නමුත් කර්නල් ජොල්ගේ බාබේරියන්ස් දඩයන්ගේ මේ ක්‍රියාවලිය නිසා බොහෝ පීඩනයට පත් වෙනවා. එම ක්‍රියාව ගැන පිළිකුලක් ඇති කරගන්නා ඔහු මෙම ක්‍රියාවට විරුද්ධ වෙනවා. ඒ වගේම කර්නල් ජොල්ගේ වධහිංසනයට ලක්වෙන බාබේරි ගැහැණු ළමයව බේරාගෙන ඇයව ගම්මානයට යවන්නත් උත්සාහ කරනවා. මැජිස්ට්‍රේට් ඇයව බලාගන්නේ ආදරයක් ඇති නිසාද නැතිනම් අනුකම්පාව නිසාද කියන දේ නම් කතාවේ අප්‍රකට තැනක්. ඒ පාඨකයන්ට හිතන්න ඉඩක් තියලා ඒක තමා කතුවරයාගේ දක්ෂතාවය. මේ ක්‍රියාවලිය නිසා ඔහු අධිරාජ්‍යයේ බලධාරීන්ගේ සැකයට සහ වෛරයට ලක් වෙනවා. ඉතින් මේ කතාවේ තේමාවන් වන්නේ අධිරාජ්‍යවාදය, පීඩනය, සදාචාරය හා මනුෂ්‍යත්වය. මෙන්න මෙම හේතුන් නිසායි මම මගේ තීසිස් එකටත් ටොපික් එක විදිහට තෝරා ගන්නා නවල් එක මේ හා සම්බන්ධ දෙයක් තෝරගත්තේ. ඉතින් මට මගේ සුපර්වයිසර් මේ පොත දුන්නේ තීසිස් එකට ටොපික් එකක් තෝරගන්න කියලයි මට මේ පොත කියවන හැම වෙලාවෙම හිතුනේ. ඉතින් ඔයත් මේ පොතට කැමති නම් අරගෙන කියවන්නකෝ. මේක ඉතාමත් ලස්සන කතාවක්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මගේ තීසිස් එකේ ටොපික් එකේ නවල් එක ගැනත් කතා කරන්නම්. එතකන් ඔයාට සුබ දවසක්.